රංජිත් අනේ මං හිතුවා ඔයා ප්‍රමාද වෙයි කියලා. ඇයි මං අද කලින් විනාඩි 10කට ඉස්සෙල්ලා ආවේ? ඔව් නේද? කොහමද අද වගේ වැඩ? අයියෝ කියලා වැඩක් නෑ සේරම අවුල්. අනේ හරි ෂොක්. වැඩේ අවුල් කියලා කිව්වේ ළමයෝ. අවුල්? මොකද අවුල්ුනේ? අවුල් කියන්නේ අද කරන්න හිටපු ෂූටින් ෂෙඩියුල් එක සම්පූර්ණයෙන්ම අවුල්. මේ ආර්ට් ඩිරෙක්ටර් කොස්ටියුම් ටික වෙලාවට ගෙනාවේ නැහැ. කැමරා ක්‍රූ එක ආවේ නැහැ. බැටරි චාර්ජර් ඇවිල්ලා නැහැ. සේරම වැඩ අවුල්. ඔයාලට කරන්න තිබ්බ වැඩේ මොකද්ද? ඇයි ඉතින් අර අපේ අලුත් බිස්නස් එකේ කමර්ෂල් එක ෂූට් කරගන්න දාගත්තේ ආදනේ. මං ඔයාලට කිව්වේ. රංජිත් මං අද ඔයාලට සිම්පල් ලන්ච් එකක් ලෑස්ති කරා. එන්නකො මෙතෙන්ට. එන්න. ඒක හොඳයි. අයියෝ මේ මිනිස්සුත් එක්ක මම මේ වැඩ කරන්නේ කොහොමද කියලා මට තේරෙන්නේ. මේක මේ ඒජන්සි එකට බාර දෙන්න නැතුව මම්ම ෂූට් කරන්න ගියා දැන් මේ ප්‍රශ්නේ මතුවුනේ. අනේ රංජිත් රිලැක්ස් වෙන්න. රිලැක්ස්. මේ කන්න. කන්න. ගිනි. රංජිත්. ඔන්න ආයෙත් නම් ඔයාලට කන්න බෑ. ගිලින්න ඕක. දෙපොකල් කරන්නේ. කොල්ලක මන් දන්නවා. පොඩ ඉන්නකෝ. මං පොඩ ආන්සර් කරන්න අතන ප්‍රශ්නයක්ද දන්නේ නැහැ චුට්ටක්. හෙලෝ. මොකද? කොස්ටියුම් ගිහින්න බෑලු. ඒක හරියන්නේ නැහැ. ඒක හරියන්නේ නැහැ. දෙක වෙනකොට කොස්ටියුම් ටික හරියට සෙට් එකේ තියෙන්න ඕනේ. එහෙම නොවුනොත් මං තමුන්ට විරුද්ධව නීත්‍යානුකූල වැඩ කරනවා. හරිද? නෑ. ඒකමට වැඩක් නෑ. හරියට දෙක වෙනකොට කොස්ටියුම් ටික සෙට් එකේ තියෙන්න ඕනේ. හරි. එනම තියන්න. අප්පා. මට එක වෙලාවකට හිතෙනවා මේ සේරන දේවල් අතහැරලා දාලා ඔයයි මමයි විතර ගමට ගිහිල්ලා කුඹුරක වැඩ කරන්න කියලා. ඔයයි මමයි විතර? ඔව්. ලස්සන කඳු ගැටයක පුංචි ගයක් හදාගෙන සම්බෝලයි බතුයි කාලා ජීවත් වෙන්න. ඒක හරියන්නේ. ඒ වුණාට ඔයා සතුටු වෙන්න ඕනේ මං එහෙම නොකර මේ තරම්වත් ඔයාට සැප පහසුකම් සපයන එක ගැන. ඔව් රංජිත් මං ගොඩාක් සතුටු වෙනවා. ඒ වුණාට මම සල්ලි හම්බ කරන්න මහන්සි වෙන හැටි ඔයා දැක්කනම් ඔයා සතුටු වෙනව නෙවෙයි. ඔයා පුදුම වෙනවා. ඔයා මං ගැන දන්නවනම් ඔයාත් පුදුම වෙනවා. මෙහෙන්නකෝ. මෙහෙන්න. හරි. රංජිත්. මං ඔයාට ආදරේ. එච්චරයි. ඒ කියන්නේ මේ දැන් ඔයා මේ වැඩිපුර සල්ලි කීයක් විතර වියදම් කරලා තියෙනවද? සල්ලි වියදම් කරේ නැහැ. මට ඔයාලට කියන්න දෙයක් තියෙනවා. ඒ කියන්නේ මේ ක්‍රෙඩිට් කාඩ් එකෙන් බඩු ගත්තයි කියන එකනේ? අනේ නැහැ රංජිත් එහෙම දෙයක් නෙමෙයි. රංජිත් මගේ රත්තරන්. කොටේ ඉන්න ඔයා යන්න ඕනේ නැහැ. මං ගිහලා බලන්නම්. කිව්වද? රංජිත් මොකද කියන්නේ? කවුද? කවුරුත් නැහැ. කවුරුත් නැත්තම් මේ බෙල් එක ඉබේ වෙන්නද? මේ රංජිත් සමහර විට මොකද්ද මේ සිද්ධ වෙන්නේ? රංජිත් මං හිතන්නේ ඔයා දවල් බත් කන වෙලාවේ ඔයාට ඩිස්ටර්බ් කරන එක හරි නෑ. නෑ රංජිත් ඔයා ලන්ච් එක ගන්නකෝ පස්සේ ඉන්න. නෑ කමන්නේ.
මොකද්ද මේ කට්ටිය හැංගි කරන්නේ? එන්නකෝ මේ ඕගොල්ලන්ට කතාවක් තියෙනවා කියන්නේ. අද හරි වැඩක් වුණානේ. අද අපේ මේ කම්පැනි අර අලුත් බිස්නස් එකේ කමර්ෂල් එකක් ෂූට් කරන්න දාගෙන හිටියානේ. බලන්නකෝ ආර්ට් ඩිරෙක්ටර් උදේ පාන්දර ඇඳුම් ටික ගෙනල්ලා නැහැ. පස්සේ මං හොඳටම දොස් කිව්වා මිනිහට. ඔයාලා දැම්මම යන්න ඕනේ නේද? ඔව් අපි දැම්මම යන්න ඕනේ. විමල් අපි යන්නේ නේද? ඔව් අපි යන්න. මේ විමල් අර මං කිව්ව වැඩේ මොකද? ඒවා තේරෙම හරි මං ඒ ඔක්කොම දන්නවලා තියෙන්නේ. මේ කීයට කවද්ද හම්බ? දාගන්න දුන්නේ නැහැ නේ ඉතුරු ටික. රංජිත් මට ඔයාලට කියන්න දෙයක් තියෙනවා. දැන් මොකද ඔය මේ කියන්නේ? අනේ රංජිත් මගේ ඩාර්ලින් මට මොකද්ද මේ කරන්නේ මේ මට මේ ලොකේෂන් එකේද දන්නේ? හෙලෝ ඔව් නෑ බබා කිසිද කිසි දෙයක් වෙනස් කරන්න එපා. ඒ තියපු විදිහටම තියන්න ඕනේ. නෑ මම දන්නවා. හරි විනාඩියකින් එනවා. ඉන්නකෝ. ඔය කැපුවේද මෑ? රංජිත් ඔයාලට විනාඩියක් ඉන්න බැරිද? මේ කොතේ එන්නකෝ මට පරක් වෙනවා යන්න. රංජිත් මට ඔයාලට යමක් කියන්න තියෙනවා. හරි ඔයාලට ගන්න ඕන දෙයක් තියෙනවා නම් ගන්න ගානේ ප්‍රශ්නයක් නැහැ. මම ඒක ඔක්කොම සෙටල් කරනවා. ඔය කැප් එක දෙපුවම හැම රංජිත් මට පරක් වෙනවා මම යනවලු. රංජිත් මන් දැක්ක රංජිත් යනවා. එයා මොනවද කිව්වේ? මුකුත් නැහැ. මට යාට කියන්න බැරි වුණා. ඔයා කිව්වේ ඒයි. මට හරියට බාධා ආවා. මේ ටෙලිෆෝන් එකෙන් තව සමහරු හිටිය කඩාපාත් වුණා. Thank you. අනේ sorry. ඒකට කමක් නෑ දිලිනි. ඔයා ඉන්නේ තත්ත්වය අනුව මේ වෙලාවට කේන්ති යනවා. නෑ මට කේන්ති යන්නේ නෑ. ඇත්තටම මට කේන්ති යන්නේ නෑ. නෑ මට කේන්ති යන්නේ නෑ.